Hello guys. Welcome back to our YouTube channel. ඉතින් ඔයාලා හැමෝම අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ අපි අද දවස ගත කරන්නේ කොහොමද කියලා. මේ දවස්වල නම් සමර් බ්‍රේක් එක තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් අපේ රිසර්ච් වැඩ කරන්න අපිට කැම්පස් එකට යන්න වෙනවා. ඉතින් අද දවස නම් ටිකක් ක්ලවුඩි දවසක්. හවස් වෙද්දි වහිනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඇත්තට මේ වගේ දවස්වලට නම් මං හරිම කැමතියි. මං දන්නවා ගොඩක් අය මේ වගේ දවස්වලට කැමති නැහැ කියලා. ඉතින් මේ වෙදර් එකත් එන්ජොයි කරන ගමන් අපි දැන් මේ කැම්පස් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔතන ඈතින් පේන බිල්ඩින් එකේ තමයි මම ඉන්න ඔෆිස් එක තියෙන්නේ. ඉතින් ওই බිල්ඩින් එකට ඉස්සරහ බිල්ඩින් එකේ තමයි තුලාලගේ ලැබ් එක තියෙන්නේ. Right. මේ දවස්වල යුනිවර්සිටි එක නිවාඩු නිසා ඒ කියන්නේ වැකේෂන් දීලා තියෙන නිසා ළමයි ගොඩක් නැහැ. ඒ වුණාට මට වැඩ තියෙනවා ඒ නිසා මම එනවා. දැන් සමයක නිසා කොළ හැම තියෙනවා. එතකොට හරිම ලස්සනයි. මෙන්න මේ බිල්ඩින් එකේ තමයි මැත්ස් ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් මමගේ ඔෆිස් එකට ආපු ගාම්ම කරන්නේ මගේ තියෙන කැලෙන්ඩර් එකේ අදාළ වීක් එක ප්ලෑන් කරන එක. මොකද මට පුරුද්දක් තියෙනවා මාසයක් පටන් ගද්දි සතියක් පටන් ගද්දි ඒක අදාළ විදිහට ප්ලෑන් කරලා පටන් ගන්න. මොකද එතකොට අපි ගොඩක් වෙලාවට එදිනෙදා කරන්න ඕන වැඩ ටික දන්නවා. එතකොට අපේ කාලෙත් ඉතුරු වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ ටික ඉවර කරලා මම මේ දැන් හදන්නේ මගේ රිසර්ච් එකේ වැඩ පටන් ගන්න. මොකද මම අද කැම්පස් ගියේ මට මීටින් එකකුත් තියෙන නිසා ඒ මීටින් එකට රෙඩි වෙන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඊට පස්සේ ඉතින් වැඩත් එක්ක බිසි වෙලා ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ. කොහොම හරි ලන්ච් ටයිම් එකත් ඇවිල්ලා. අද චුට්ටක් බිසි දවසක් නිසා ඉතින් වැඩ කරන ගමන් තමයි ලන්ච් එක ගන්නෙ. හැමදාම දවස් එක වගේ නෑ. ඉතින් සමහර දවස් වලට නිදහසේ ලන්ච් එක ගන්න පුළුවන්. සමහර දවස් වලට ඉතින් වැඩත් එක්කම ඉන්න ගමන් තමයි ලන්ච් එක ගන්න වෙන්නේ. ඉතින් අද දවසම ඔෆිස් එක ඇතුළට වෙලා වැඩත් එක්ක හිටපු නිසා මට පොඩ්ඩක් හිතුණා එළියට එන්න. ඉතින් ලොබි ඒරියා එකට ඇවිල්ලා බලද්දී ඒකේ ජනේලෙන් මෙන්න මේ විදිහට තමයි එළිය පෙවුනේ. මම නම් මේ වගේ දවස් වලට මාරම කැමතියි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නම කැම්පස් එකෙන් ඇවිල්ලා මොනවා හරි ඩිනර් වලට කන්න යමුයි කියලා තීරණය කළා. ඉතින් අද අපි ඩිනර් වලට ආවේ චිලීස් එකට. අපි දෙන්නගම ෆේවරිට් රෙස්ටොරන්ට් එකක් තමයි මේක. ඒ නිසා අපි මේකට එමුයි කියලා කතා වුණා. දැන් මේ මෙතන හොඳටම බඩගින්නේ ඉන්නේ අපි දෙන්නම. මෙතන ටීවී එකේ මැච් එකකුත් යන ගමන් තියෙන්නේ. ඉතින් මම මේ මැච් එක දිහා බල බල කෑම එක ගේන්න කොයි වෙලාවෙද කියලා බල බල තමයි ඉන්නේ. ෆයිනලි අපේ ස්ටාර්ටර්ස් ආවා. ඉතින් මෙන්න මේ රෙස්ටොරන්ට් එකේ අපිට මේ නාචෝස් හැමදාම හම්බෙනවා. ඒක ගොඩක් මෙක්සිකන් රෙස්ටොරන්ට් වලත් තියෙනවා. අපි කන්න කලින් ඒගොල්ලෝ මෙන්න මේ විදිහට නාචෝස් අපිට ගෙනත් දෙනවා. ඉතින් ඊට පස්සේ අපි කාලා ගෙදර ඇවිල්ලා මට හිතුණා සතියට මීල් ප්‍රෙප් කරන්න ඕනේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් උයද්දී උයන එක ලේසි වෙන්න මුලින්ම කරන්නේ උයන්න ඕන දේවල් ටික ලෑස්ති කරගෙන ඉන්න එක. එතකොට අපිට වෙලාවත් ඉතුරු කරගෙන අපිට ඕන කරීස් ටික ඉක්මනට හදාගන්න පුළුවන්.
ඉතින් මම මුලින්ම ඉස්ස එකක් හදාගෙන හිටියා. ඊට පස්සේ දැන් මේ හදන්නේ රතු වල එක හදාගන්න. ඉතින් ගෙදර මාළු ටිකකුත් ඉතුරු වෙලා තිබ්බ නිසා දැන් මේ හදන්නේ මාළු ඇඹුල් තියල් ටිකක් හදාගන්න. මොකද ගිය පාර මාළු ඇඹුල් තියල් එක හැදුවට පස්සේ තුලා මට කිව්වා ආයෙත් මාළු ඇඹුල් තියල් එකක් හදන්න කියලා. ඊට පස්සේ මම මේ හදාගන්න හදන්නේ කේල් කොළ මැල්ලුම් එකක්. මෙහෙ ඉතින් අපිට ලංකාවේ වගේ ගොඩක් කොළ ಜಾති හොයාගන්න අමාරුයි. කොහොම හරි මගේ පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් කෑම හදද්දි ඔක්කොම දේවල් මැච් කරලා උයන්න. ඉතින් මේ තියෙන්නේ මේ සතියේට මම හදාගත්ත දේවල් ටික. ඊට පස්සේ මට හිතුණා ගෙදර තිබ්බ මේ කේක් මික්ස්චර් එකෙන් කේක් එකකුත් හදන්න. මේ මික්ස්චර් එක පාවිච්චි කරලා අපිට කේක් හදාගන්න හරිම ලේසි සිම්පල් ස්ටෙප්ස් 3-4ක් වගේ තමයි තියෙන්නේ. මුලින්ම මෙන්න මේ විදිහට වෙජිටබල් ඔයිල් දාලා ඊට පස්සේ ඒකටම අපි වතුර ටිකක් දානවා. කේක් බොක්ස් එකේ දාලා තියෙන මෙෂර්මන්ට්ස් වලට අනුව තමයි හැමදේම මෙතන මැනලා ගන්නෙ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ බිත්තර 3ක් මෙන්න මේ කේක් මික්ස්චර් එකට අපිට එකතු කරන්න.